ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි ලෝකයේ තියෙන මිල අධිකම කාර් එක විදිහට රෝල්ස් රොයිස් සලකන්නේ කියලා? ලංකාවේ මුදලින් කෝටි 20ක් 30ක් ඉක්මවන මේ කාර් එකක් ඇතුලේ තියෙන්නේ නිකන්ම ලෙදර් සීට් සහ එන්ජින් එකක් විතරක් නෙවෙයි. ඒ ඇතුලේ තියෙන්නේ ලෝකයේ අනිත් කිසිම වාහනයක දකින්න ලැබෙන්නේ නැති මවිත කරවන සුළු රහස් තාක්ෂණයන් කිහිපයක්. අද අපි සයිබර් KPS එකෙන් කතා කරමු රෝල්ස් රොයිස් එකක් මෙච්චර ගණන් වෙන්න බලපාපු ඒ රහස් තාක්ෂණයන් 5ක් ගැන. රෝදේ ලෝගෝ එක කැරකෙන්නේ නැත්තේ ඇයි? සාමාන්‍ය ඕනෑම වාහනයක රෝදේ කැරකෙනකොට මැද තියෙන ලෝගෝ එකත් ඒ එක්කම කැරකෙනවා. හැබැයි රෝල්ස් රොයිස් එකක රෝදේ කොච්චර වේගෙන් කැරකුණත් මැද තියෙන RR ලෝගෝ එක හැමතිස්සෙම පොළවට සමාන්තරව කෙලින්මයි තියෙන්නේ. මේකට ගිම්බල් තාක්ෂණය සහ විශේෂ බෝල් බෑරින් පද්ධතියක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යනකොටත් කාර් එකේ බ්‍රෑන්ඩ් එක පාරේ ඉන්න ඕනම කෙනෙකුට පැහැදිලිව කියවන්න පුළුවන්. මේක පොඩි දෙයක් වගේ පෙනුනට මේක පිටුපස තියෙන ඉතාමත් සංකීර්ණ ඉංජිනේරු ශිල්පයක්. ලෝකයේ නිශ්ශබ්දම කාර් එක. රෝල්ස් රොයිස් සමාගම මේ කාර් එකේ ඇතුළත ශබ්දය පාලනය කරන්න කොච්චර මහන්සි වෙනවද කියනවනම් කාර් එකේ බඳ ඇතුළට කිලෝග්‍රෑම් 130ක විතර ශබ්ද අවශෝෂක සවුන්ඩ් ඩෙඩ්ලින් මැටීරියල් දාලා තියෙනවා. මේ කාර් එක පරීක්ෂා කරනකොට ඇතුළත ශබ්දය කොච්චර අඩුද කියනවනම් ඉංජිනේරුවන්ට ඒක දරාගන්න බැරි වෙලා ශබ්දය ටිකක් වැඩි කරන්න පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කාර් එකේ ටයර් ඇතුළට විශේෂ ෆෝම් එකක් පුරවලා තියෙන්නේ පාරේ යනකොට ඇතිවෙන ශබ්දය කාර් එක ඇතුළට එන එක වළක්වන්නයි. වලාකුලක් උඩ යනවා වගේ දැනෙන්නේ ඇයි? මේකට කියන්නේ මැජික් කාපට් රයිඩ් කියලා. මේ කාර් එකේ ඉදිරිපස විදුරුවට උඩින් විශේෂ කැමරා දෙකක් තියෙනවා. ඒ කැමරා මගින් ඉදිරියෙන් තියෙන වලවල් හෝ පාරේ තත්වය තත්පරයකින් 100 වතාවක් විතර පරීක්ෂා කරනවා. ඊට පස්සේ AI මගින් කාර් එකේ සස්පෙන්ෂන් පද්ධතිය කලින්ම සූදානම් කරනවා ඒ වල උඩින් යනකොට ඔයාට ඒක දැනෙන්නේ නැති වෙන්න. හරියට වලාකුලක් උඩ යනවා වගේ අත්දැකීමක් තමයි ඔයාට ලැබෙන්නේ. තරු පිරිණු අහස. රෝල්ස් රොයිස් එකක වහලය ඇතුළතින් බැලුවම තරු දහස් ගණනක් පේනවා. මේක හදන්නේ ෆයිබර් ඔප්ටික් ලයිට් දහස් ගණනක් අතින්ම මහලා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා කැමතිනම් ඔයා ඉපදුණු දවසේ හෝ ඔයාගේ ජීවිතේ විශේෂ දවසක අහසේ තරු පිහිටලා තිබුණු විදිහටම මේ රටාව හදාගන්න පුරුවන්. පැයකට කිහිප වතාවක් මේ තරු අහස හරහා යනවා වගේ දර්ශනයකුත් මේ තාක්ෂණයෙන් මවනවා. දැන් ඔයාට හිතා ගන්න පුරුවන් නේද? ඇයි මේ කාර් එකක් ලෝකයේ තියෙන සුඛෝභවය සහ මිල අධිකම වාහනයක් වෙන්නේ කියලා? මේක නිකම්ම ප්‍රවාහන මාධ්‍යයක් නෙවෙයි. මේක කලාව සහ තාක්ෂණයේ උපරිමක්. ඉතින් මේ රහස් වලින් ඔයාව වැඩියෙන්ම මවිත කරකු දේ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපේ සයිබර් KPS YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.